පස් පාරක් මේවා ගෙවලා තියෙනවා. පස්වෙනි පාරත් ඒ වාරිකය ලැබුණේ නැති වෙච්ච නිසා ණය හිමියා ප්‍රශ්න කරලා තියෙනවා. ඇයි අපේ සල්ලි වලට මොකද උනේ එවන්නේ නැද්ද කියලා. පොලේ ක්වොලිෆිකේෂන් එක තිබ්බට හරියන්නේ නැහැ. එක්ස්පීරියන්ස් එකක් නැතුව ට්‍රෙෂරියක් කරන්න අමාරුයි. අපිට ආරංචි වෙන විදියට යම් විදියකට මේ ණය හිමියන්ට මේ ගෙවීම් ලැබිලා නැත්තම් තාක්ෂණික ණය බැහැර හැරීමක් සිද්ධ වෙලාද කියන එක තමයි අපි අහන්නේ. දැන් අපිට ආරංචි වෙන විදියට මේ පස් පාරක් මේවා ගෙවලා තියෙනවා. නමුත් පස්වෙනි පාරත් ඒ වාරිකය ලැබුණේ නැති වෙච්ච නිසා ණය හිමියා ප්‍රශ්න කරලා තියෙනවා. ඇයි අපේ සල්ලි වලට මොකද උනේ එවන්නේ නැද්ද කියලා. එතකොට දැන් තාක්ෂණික ගැටලුව තියෙන්නේ ඒ නිසා තාක්ෂණික පැහැර හරීමක් සිද්ධ වෙලාද කියන දේ. ඉතින් අපි ඔන්න ඔය ටික අහලා අපි කිව්වා කමිටුවට දැනුවත් කරන්න. ඊට පස්සේ මම කමිටුවේ සමාජිකයන් සමග WhatsApp මාර්ගයෙන් සාකච්ඡා කරලා අපි තීරණය කරේ මේ ඔහුගේ ප්‍රතිචාරයට අනුව ඊළඟට කුමක්ද කරන්න කියන එක අපි සාකච්ඡා කරන්න තමයි තීරණය කරේ. දැන් වෙලා තියෙන්නේ කිසිම විදියකට අපිට ප්‍රතිචාරයක් නැහැ. දැන් අවුල තියෙන්නේ මෙහෙමයි. දැන් ව්‍යවස්ථාව අනුව 148 මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ මුදල් අමාත්‍යාංශයට නෙමෙයි. මුදල් ලේකම්ට නෙමෙයි. පාර්ලිමේන්තුවට. ඒක පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව හරහා තමයි අපි නිලධාරීන් සහ ආයතන සමග බොහෝ සුහදව මේ සාකච්ඡා ඉතාමත්ම හොඳින් සාර්ථකව මේ කරගෙන යන්නේ. සහ විපක්ෂයේ മന്ത്രിවරයෙක් මුදල් කමිටුවේ සභාපති හැටියට දාන්න තීරණය කරලා තියෙන්නේ ඒකේ අර ඒ අර අපි කියනවා බැලන්ස් එක තියාගන්න. හරිනේ? මොකද අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විපක්ෂයේ മന്ത്രിවරයෙක්ට මේ කමිටුව බාර දුන්නේ නැහැ. වුන්මයි කරේ රට බංකොලොත් වුණායින් පස්සේ තමයි විපක්ෂයේ മന്ത്രിවරයෙක් මේක සභාපති හැටියට පත් වුනේ. එතකොට අපි යම් කිසි විදියකට ඔවුන් අපිට වග කියන්න ඕන නම් අපි ඔවුන්ගෙන් ප්‍රශ්නයක් යොමු කරා නම් ඒ ප්‍රශ්නෙට පිළිතුරක් අපි සත්භාවයෙන් බලාපොරොත්තු වුණා. හරි? දැන් එතකොට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි වගකීම. මම නැවතත් මතක් කරන්න කැමතියි මේ බදු ගෙවපු මුදල් ජනතාව අමාරුවෙන් තමයි මේවා ගෙවලා තියෙන්නේ. මමම තමයි කිව්වේ භාණ්ඩාගාරයේ මුදල් යම් කිසි ප්‍රමාණයක